ඔයාලටම හැමදාමත් කිරිපිටිම බොන්න උදේට පුරුදු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන්ම තමයි අද මම අරගෙන ආවේ උදේට බොන්න පුළුවන් රසම රස කැඳ එකක්. ඉතින් වැඩි කතා බහ නැතුව මම ඔයාලට කියලා දෙන්නම්කෝ මේ රසම රස කැඳ එක හදන්නේ කොහොමද කියලා. ටේස්ට් ඔෆ් ලංකා YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලා වෙනුවෙන්ම තමයි අද මම මෙන්න මේ රසම රස ඇඟට ගුණම ගුණ කුරක්කන් වලින් හදන කැඳ එකක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් හරිම ලේසි ඉක්මනින්ම පුංචි වෙලාවකින් මේ කැඳ එක ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පුරෝපු මේ සෑන්දක් අරගන්නවා කුරක්කන් පිටි. ඉතින් ඒක උණු වතුර නැතුව ඇල් වතුරෙන්ම තමයි මේ වගේ මුලින් දිය කරගන්න ඕන. මේකට වැඩි ප්‍රමාණයක් හැඳි දාගන්න එපා. ඔයාලා ගෙදර ඉන්න අය අනුව තමයි ඒක මෙන්න මේ විදිහට දිය කරලා බලන්න ඔයාලා. මේක ගොඩක් උක්කුවට නැතුව මෙන්න මේ වගේ ප්‍රමාණයක් මෙන්න මේ වගේ මිශ්‍රණයක් හදා ගන්න. එහෙම නැති වුණොත් මේක ලිපේ තියලා රත් වෙද්දිම ඉක්මනින්ම කැටි ගහෙන්න බලන නිසා. ඉතින් මේක දැන් තමයි මම ලිපේ තියුවේ. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන මේක හොඳට මේ විදිහට කලවම් කරන්න. මෙන්න මේ වගේ උකුවට ආවට පස්සේ එකතු කරන්න උකුම උකු පොල් කිරි. ඉතින් මම පොල් කිරි කෝප්පයක් එකතු කරගන්නවා. මේ විදිහට නොනවත්වාම හොඳට හැඳි ගන්න ඕන. ඉතින් චූටි බබාලා ඉන්නවා නම් ගෙදර ඇත්තටම මේ වගේ එකක් දෙනවා නම් කිරිපිටි වෙනුවට ඇඟටත් ගොඩක් ගුණයි. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ වගේ එකක් සතියට 3 පාරක්වත් බොනවා නම් මේ වගේ කැඳ එකක් ඇත්තටම ඇඟටත් හොඳයිනේ. ඉතින් මම මේකට ලුණු එකතු කරගත්ත රස අනුව ඒ වගේම සීනිත් එකතු කරගන්නවා. මේ මම කුරක්කන් පුරෝපු මේස හැඳක් ගත්ත නිසා මම සීනි හැඳි 2යි එකතු කරගත්තේ. ඉතින් මෙන්න මේ වගේ හොඳට අර කැටි ගතිය නැති වුණාට පස්සේ ඔයාලට කැමති සමහරු මේක හැන්දෙන් කන්න කැමති. ඉතින් මේක එහෙම වුණොත් ටිකක් ගොඩක් උකුවට ගන්න පුළුවන්. මේක ටිකක් ලිපේ තියන්න මේක ගොඩක් ඝන ගතිය වැඩි වෙනවා. ඔයාලට මේක බොන්න වීදුරුවකට දාලා බොන්න පුළුවන් නම් මෙන්න මේ වගේ ප්‍රමාණයක් ආවට පස්සේ ඔයාලට මේක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මම මේක මෙන්න මේ වගේ මම ඔයාලට පෙන්නන්නම්කෝ මේ තියෙන්නේ. මේ වගේ ප්‍රමාණයක් ආවම හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. ස්තුතියි.